පිච්චුනොත් ඔයා මොකද කරන්නේ? ගොඩක් අය පිච්චුනාට පස්සේ මොනවා හරි තෙල් ගානවා, ඒ වගේම දත් බෙහෙත් ගානවා. ඉතින් මෙන්න මේ කරන දේවල් හින්දා ඔයා හීනකින්වත් හිතුවද ඔයාගේ පිච්චෙන තුවාල ගොඩක් බරපතල තත්වයකට යයි කියලා? නෑ නේද? ඉතින් අපි කරන කොමන් මිස්ටේක් එකක් තමයි පිච්චුනොත් දත් බෙහෙත් ගානවා, බටර් ගානවා, ඊට පස්සේ මොනවා හරි තෙල් ගානවා. එහෙම නැත්නම් අපි පිච්චුනොත් ගන්න කියලා ගෙදරදී හදාගෙන තියෙන දේවල් තියෙනවානේ. ඔය අන්න ඒ වගේ දේවල් ගානවා. ඉතින් මෙන්න මේ කරන දේවල් හින්දා ඔයාගේ පිච්චුන තුවාල ආසාදනය වෙලා ඒක බරපතල තත්වයකට යන්න පුළුවන්. ඉතින් නර්ස් කෙනෙක් විදිහට මට දෙන්න තියෙන සරලම උපදේශ තමයි ඔයාව පිච්චුනොත් ඉස්සෙල්ලාම කරන්න ඕනි ගලාගෙන යන වතුරට, සිසිල් වතුරට ඔයාගේ පිච්චුන තැන අල්ලගෙන ඉන්න ඕනේ විනාඩි 20ක්වත්. ඊළඟට ඔය පිච්චුන තැන මොනවා හරි හිර දේවල්, මුදු, වලලු වගේ දේවල් තියෙනවා නම් ඉක්මනින්ම ගලවන්න ඕන. ඒ වගේම දිය බුබුලු ඇවිල්ලා නම් ඔයා ඒවා කීයටවත් කඩන්න යන්න එපා. ඊට පස්සේ නොඇලෙන පිරිසිදු රෙදි කෑල්ලකින් ඔයාගේ පිච්චුන තැන ආවරණය කරගන්න ඕන. ඉතින් ඊට පස්සේ රෝහලට එන්න. මම දැකලා තියෙනවා ඔය ගොඩක් පිච්චුන තුවාල ආසාදනය වෙලා තියෙනවා, සුව වෙන කල් යනවා. ඒ හරිම ප්‍රතිකාරය ඉක්මනින්ම ලැබුණ නැති වුනහම. ඉතින් අපිට පුළුවන් නම් හරිම ප්‍රතිකාරය ඉක්මනින් දෙන්න. ඔයාගේ වේදනාව අඩු වෙනවා වගේම ආසාදනය වෙන්න තියෙන ඉඩකඩත් සෑහෙන්න අඩු වෙනවා. ඉතින් ඒ වගේම ඉක්මනින්ම ඔයාගේ තුවාල සුව කරගන්නත් ඔයාට පුළුවන් වෙනවා. ඉතින් අදින් පස්සේ පිච්චුනොත් විනාඩි 20ක් වතුරට අල්ලන් ඉන්න. තෙල් දත් බෙහෙත් ගන්න යන්න එපා. ඉක්මනටම ආවරණය කරගෙන රෝහලට පැමිණෙන්න. ඉතින් ඔයාගේ ආදරණීයන්ව දැනුවත් කරන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද ලොකු පොඩි හැමෝටම මේක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් Rush with Health Tips YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මම මේ වගේම health tips දිගටම අරගෙන එනවා.